වර්ෂය 1999 ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට ඉමහත් තර්ජනයක් වූ ත්‍රස්තවාදය දරුණු ලෙසින් හිසෝසවමින් සිටි කාල වකවානුවක් විය. දිනය 1999 පස්වන මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ නැගෙනහිර අහසින් හිරු කෙමෙන් තම රශ්මිය විහිදුවමින් අහස් කුස සිප ගනිද්දී 13 වන කාන්තා ආධුනික පාඨමාලාව හැදෑරීමට පෙළ ගැසුණු තරුණියන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරු භූමියට ඇතුළු විය. දැඩි ආත්ම විශ්වාසයකින් මව්බිමේ ඒකීයභාවය සුරකීමට උරදීමට තීරණය කළ මෙම වීරෝදාර යෞවනියන් 13 වන ආධුනික කාන්තා පාඨමාලාව ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය. ඒ ගුවන් හමුදාවේ පළමු වන රෙජිමේන්තු කාන්තා පාඨමාලාව වීම ඓතිහාසික සිදුවීමකි. අනේක විද බාධක මැද දීදහදී වදුරුවමින් 1999 පස්වන මස 24 වන දින ආරම්භ වූ 13 වන ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව 1999යි 10යි 22 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ සාර්ථකව ක්‍රියාත්මක විය. මෙහිදී ජල බාධක තරණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරටත් වනගත පුහුණු අභ්‍යාස සඳහා තනමල්විල ප්‍රදේශයටත් ඔවුන් පිටත්ව යන ලදී. තම රට ජාතිය වෙනුවෙන් හදවතේ නැගුණු දේශාභිමානී ගුවන් හමුදාවට එක්වුණු මේ යෞවනියන් තම ආධුනික පුහුණු පාඨමාලාව හදාරා අවසන් වනවා සමගම තම වෘත්තීය පුහුණු පාඨමාලාව හැදෑරීම ආරම්භ කරන ලදී. 1999 නොවැම්බර් මාස 3 වන දින මෙම එඩිතර වීරෝදාර ගුවන් කාන්තාවන් කුරුළු ත්‍රස්තවාදීන්ගෙන් තම මව්බිම සුරැකීමේ වීරෝදාර අදහසින් නැවත තම වෘත්තීය පුහුණු පාඨමාලාව වන අවිකරු පුහුණු පාඨමාලාවේ තම පුහුණුවීම් ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් පළමු වන රෙජිමේන්තු අවිකරු කාන්තා පාඨමාලාව ලෙස සනිටුහන් කරන ලදී. ආදරණීය ලක්මෑණියන්ගේ වීරෝදාර සෙබලියන් වන මොවුන් තම ලක්මව සුරැකීමේ වීරෝදාර ප්‍රාර්ථනයෙන් තම වෘත්තීය පුහුණු පාඨමාලාවේ බොඩබිම් බාධක තරණයටත් ජල බාධක තරණයටත් දියතලාව කඳවුර වෙත ගිය අතර වනගත පුහුණුවීම් සඳහා වීරවිල වෙත යන ලදී. දෙදහා වර්ෂයේ මාර්තු මස 24 වන දින ලක්මව හිනහෙන තවත් සුන්දර දිනයක් විය.
අතිසාර්ථක අන්දමින් තම වෘත්තීය පුහුණු පාඨමාලාව අවසන් කළ මේ වීරෝදාර සෙබලියන්ගේ විසිර යෑම සනිටුහන් වන දිනය එය විය. අතිසාර්ථක අන්දමින් ඔවුන් තම පුහුණුවීම් නිමකොට ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වන රෙජිමේන්තු ගුවන් කාන්තාවන් ලෙස රත්නපුරින් ලියවා විසිර යන ලදී. එතැන් සිට තම ජීවිතය රට වෙනුවෙන් කැප කරමින් දිවහැ දෙකේ මාබිම සුරකීමේ ඒ වීරෝදාර වගකීම් සඳහා කැපවන ලදී. තම වයසේ යෞවනියන් ජීවිතයේ සතුට විඳිද්දී විනෝද වෙද්දී ගිනි අවි අතදරා තම මව්බිමට වෙන කරන පුරුදු ත්‍රස්තවාදීන් පලවා හැර රට එක්සේසත් කිරීම මේ වීරෝදාර ගුවන් සෙබලියන්ගේ ඒකායන පරමාර්ථය විය. ආදරයේ ඇති එකම සතුටද එකම බලාපොරොත්තුවද එය විය. පළමු රාජකාරී කඳවුර වශයෙන් මෙම රෙජිමේන්තු ගුවන් කාන්තාවන් කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්ෂාංගය වෙත යන ලදී. එයින් නොනැවතුණු මොවුන් කුරු ත්‍රස්තවාදීන්ගේ ඇස ගැටී තිබුණු කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළ රාජකාරී සඳහා අනුමත කරන ලදී. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කරගත් මේ වීරෝදාර ගුවන් සෙබලියන් නොහැක්කක් නොමැත යන තේමා පාඨය පෙරට කොටගෙන මොවුන්ගේ එක් සෙබලියන් සිරිතක් බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාඨමාලාව හදාරා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත යන ලදී. ලක්මාවගේ එවිතර ගුවන් කාන්තාවන් වූ මොවුන් ඉලක්කයට විදවීමේ ශූරයන් වූ අතර ඔවුන්ගේ සිරිතක් ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය පවා ජය ගන්නා ලදී. එයින් නොනැවතුණු තවත් අවිකරු ගුවන් කාන්තාවන් පිරිසක් පෙර අභ්‍යාස විද්‍යාලය සමග සම්බන්ධ වී නොහැක්කක් නොමැති බව පසක් කරන ලදී. ජවෙන් ශක්තිය පෙන්නූ මෙම ගුවන් කාන්තාවන් මලල ක්‍රීඩා පිටිය ජය ගන්නා ලදී. මෙම රෙජිමේන්තු ගුවන් කාන්තාවන් රෙජිමේන්තුවේ සෑම අංශයකම දස්කම් විස්කම් පාමි තම හැකියාවන් පෙන්වන ලදී. ඒ නොනැවතුණු මොවුන් ගුවන් හමුදා මව්ගේ පුරට එන ආධුනිකයින් පුහුණු කිරීම වෙනුවෙන් මෙතෙක් ගුවන් හමුදාව තුළ නොසිටි පළමු ගුවන් හමුදා පුහුණු උපදේශකවරියන් වශයෙන් සාර්ථක පුහුණුවීමකින් පසු ගුවන් හමුදා ඉතිහාසයට එක්වන ලදී. දහතුන් වන ගුවන් කාන්තා පාඨමාලාවේ තවත් සෙබලියන් 10 දෙනෙකු ගුවන් හමුදා නර්තන කණ්ඩායම නියෝජනය කරන ලදී. රෙජිමේන්තු රත්න කණ්ඩායම නියෝජනය කළේද 13 වන ගුවන් කාන්තා පාඨමාලාවේ ගුවන් කාන්තාවන් විශේෂී අවස්ථාවක උපන් බිමට ණය නැති මේ වීරෝදාර ගුවන් කාන්තාවන් වසර 15ක තම සේවා කාලය අතිසාර්ථක ලෙස නිම කරමින් වර්ෂ 2014ක් වූ මැයි මාස 16 වන දින
ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. සහෝදරත්වයේ බැඳීම 2015 සුවද හමුව. අක්කා මකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ අනේක විද කම්කටොති බාධක මැදි තම ගුවන් හමුදා සොයුරියන් හමුවීමේ අරමුණ 2017 වර්ෂයේ ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා එහෙමයි අපේ කාලා අක්කා මකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා වර්ෂයේ ආදරයට හේතුකාර හාර හාර හොයනු සහෝදරත්වයේ සුවද හමුවන් පවත්වන ලදී. ඒ නිසා ගැලපෙන කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා අක්කා මකා වීලා වේදනා මැකී වර්ෂ 2024 තම 25 වන රෙදි ජුබිලිය අති උත්කර්ෂවත් අන්දමින් කටුනායක ගුවන් හමුදා කඳවුරට අයත් ඊගන් ලැබුන් විව් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබූ අතර එහිදී ගුවන් හමුදා අත්පොත් තැබීමේ පුහුණු උපදේශකවරුන් ගෙන්වා ඔවුන්ට හැකි සෑම අයුරකින්ම උපහාර දක්වන ලදී. මෙම රිදී ජුබිලිය Channel C ඔස්සේ මුළු ලෝකයක් වෙත බැලීමට ඉඩකඩ සලසමින් පළමුවන රෙජිමේන්තු ගුවන් සෙබලියන්ගේ අභිමානය නැවතත් මුළු මහත් ලෝකයටම පෙන්වන ලදී. Join the ride.